සුපුන්ස අපි පටන් ගමු නේද? එහෙනම් 100ක් ඉන්නවා. මොකද ඊට පස්සේ එන්නත් බැරි හින්දා අපි කාලේ යවන්න ඕනේ නෑනේ නේ. මම රෙකෝඩ් කරනවා. සුපුන්ස හරි එහෙනම් අපි සජිතා මිස් thank you වැඩි පටන් ගමු. ඔව් පටන් ගමු. චුට්ටක් අපි try කරලා බලමු මගේ mic එක එහෙම පැහැදිලිව ඇහෙනවද කියලා. ඔව්. සර්වර් ඇහෙනවා අපිට. සජි කොහොමද මගේ mic එක පැහැදිලිව ඇහෙනවද? ඇහෙනවා සුපුන්. හොඳටම ඇහෙනවා. ක්ලියර්. ඇහෙනව අනිත් නේද? අයට ඔව්. අනිත් right. අයට ඇහෙන්නේ නේ. එහෙනම් අපි වැඩි ඉක්මනින් පටන් ගමු. මොකද අපිට participants 100යි පුළුවන් අනිත් කට්ටියට අපි වීඩියෝ එක යවමු. ඔව්. විනාඩි දෙකකින් කියන්නම් මේක. මුලින්ම අපි ස්තුතිවන්ත වෙමු අපි විරාජිත් සර්ටත් ලක්මාල් සර්ටත් ඊළඟට ස්ලිප් එකේ හැමෝටමත් අපි මේ PGD එක කරන ගමන් මේ වැඩේ කරන්නේ. හරි. එතකොට පේපර් එකේ කරුණු ටිකක් සාකච්ඡා කරන්නයි කිව්වේ. එතකොට ඔතනදී මූලිකව අවශ්‍ය වෙන දේවල් ටිකක් ගැන අපි නිකන් සාකච්ඡා කරගෙන යමු. මම හිතන්නේ ඔබ දැනටමත් මෙන්න මේක ගැන දන්නවා. බලන්න මේක පොඩ්ඩක් තප්පරයකට කියවන්න පුළුවන්ද කියලා බලන්නකෝ. ඔබට අයිඩියා එකක් ගන්න. හරි. එතකොට මේ ෆොටෝ එකේ ඉන්නේ නම් සර් ටිම් බර්නර්ස් ලී කියන කෙනා. එයා තමයි අපිට මේ www World Wide Web කියන concept එක හඳුන්වලා දීපු කෙනා. එතකොට මේක මේ කියන්නේ ඉස්සර අර කතාවට කියනවා ෆුට්බෝල් මැච් එකක් බලන්න නම් ඒ තියෙන තැනට යන්න ඕනි. ෆ්ලයිට් ටිකට් එකකුත් අරගෙන. නමුත් මේ අන්තර්ජාලය සහ මේ සර් ටිම් බර්නර්ස් ලීගේ www concept එකට ස්තුතිවන්ත වෙන්න මේගොල්ලන් කියනවා දැන් අන්තර්ජාලයට ගිහිල්ලා ෆ්ලයිට් ටිකට් එකක් ගන්න පුළුවන් තප්පර ගානකින්. එතකොට අපිට අන්තර්ජාලය කොච්චර වැදගත්ද? අන්තර්ජාලය හරහා අපිට තියෙන වාසි මොනවද අවාසි මොනවද කියලා චුට්ටක් දැනගත්තා නම් මම හිතුවා හොඳයි කියලා. එතකොට අපි බලමුකෝ මෙන්න මෙහෙම අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා මේ ඔක්කොම ස්ලයිඩ්ස් ටික හදලා තියෙන්නේ ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි මීඩියම් වලින්. එතකොට ඉංග්‍රීසි මීඩියම් කට්ටියට මේක කියවන්න ගන්න පුළුවන් සිංහල භාෂාවේ ගැටලුවක් තිබුණා. මොකද මිස්? හරි. ඉතින් මෙහෙමයි අන්තර්ජාලය කිව්වහම අපි සාමාන්‍යයෙන් හිතනවා කොහෙද මේක තියෙන්නේ කියලා. මේක තියෙන නිශ්චිත ස්ථානයක් නැහැ. ඔබට මේ පින්තූරේ පේනවා ඇති. ස්ථාන ගොඩක් තියෙනවා. මේ ස්ථාන ගොඩක් තියෙනවා සම්බන්ධ වෙච්ච. එතකොට ජංගම දුරකථනය වෙන්න පුළුවන්. අපේ සුහුරු උපාංගය එහෙම නැත්නම් ලැප්ටොප් එක වෙන්න පුළුවන්. ටැබ් එක වෙන්න පුළුවන්. ඊළඟට ස්මාර්ට් ටීවී එකක්, ස්මාර්ට් බෝඩ් එකක්. ඔය කියන ඕනෑම උපාංගයක් පාවිච්චි කරලා අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේකෙදී අපිට තියෙන වාසි අවාසි ගැන අපි චුට්ටක් එහෙමනම් ඊළඟට කතා කරමු. හේතුව තොරතුරු හා සංවේදන තාක්ෂණයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට කෙලිම වැදගත් වෙනවා. මෙතනදී අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕනේ කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා. මේකේ තියෙන ටූල්ස් මොනවද කියලා. හරි. මෙතන බලන්නකෝ අපිට ඇත්තටම remote learning opportunities කියන එක තමයි ටිකක් වැදගත් වෙන්නේ. වාසි අවාසි ගැන කතා කරනකොට අන්තර්ජාලයේ ඇත්තටම තියෙනවා පැති දෙකක්. වාසි පැත්තයි අවාසි පැත්තයි. ඕනෑම දෙක තියෙනවා වගේ. එතකොට පොදුවේ තොරතුරු හුවමාරුවටත් ඊළඟට දුරස්ථ අධ්‍යාපන කටයුතු වලටත් ඊළඟට සහයෝගිතාවයෙන් වැඩ කරන ඕනෑම කටයුත්තකට අපිට මේ අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මම නැවත කියන්නම් දුරස්ථව අපිට අධ්‍යාපන කටයුතු කරන්න ඊළඟට සහයෝගිතාවයෙන් මොන හරි group activity එකක් වගේ අපි මේ දැන් මේ කරනවා වගේ එකක් වෙන්න පුළුවන්. මේ ඕනෑම එකක් කරද්දී තොරතුරු හුවමාරු කරගන්න අපිට අන්තර්ජාලය සහයෝගී වෙනවා. ඊළඟට දැන් අපි අධ්‍යාපන ක්ෂේත්‍රයට අන්තර්ජාලය කියලා කිව්වහම ඕකේ තියෙන අවාසිය තමයි distraction වෙන්න පුළුවන්. දැන් හුඟක් වෙලාවට ඔබ දන්නවා ICT lab එකක් ඇතුලේ අපේ ඉස්කෝලේ lab එකක් ඇතුලේ දරුවන්ට අන්තර්ජාලයට සම්බන්ධ කරපු පරිගණකයක් දීපු ගමන් හුඟක් වෙලාවට ඒගොල්ලන් බලන්නේ ගේම් සෙල්ලම් කරන්න. ඒ නිසා ඉතින් මේක කරන්නේ නිසා ගණන් ගන්න පයිසද්ද. ඉතින් මේ අන්තර්ජාලයේ distraction වෙන්න පුළුවන් කියලා කිව්වේ මේකෙදී ටයිම නැත්නම් අනවශ්‍ය දැන් ගේම් සෙල්ලම් කරන්නත් යන්න පුළුවන්. ඔන්න ඒ නිසා තමයි මේක distraction වෙනවා කියලා කිව්වේ. හරි. අපි යමු බලමු කොටසට.
මේකේ මුකුත් ගැටලුවක් තියෙනවද මම හිතන්නේ එහෙම තමයි. හරි හරි. සර් මේක පැහැදිලි බව පොඩ්ඩක් අඩුයි. මොකද මිස් සවුන්ඩ් එක පොඩ්ඩක් මේ කැඩි කැඩි වගේ. සවුන්ඩ් එක නම් චුට්ටක් සිග්නල් අඩුවක් තියෙනවා මේ පැත්තේ වැස්සත් එක්ක. ඉතින් අපි බලමු උපරිම සම්පත් ටික පාවිච්චි කරන් අපි කොහොමද රෙකෝඩින් එක දෙනවා. එතකොට ඔබට ඇහිච්ච නැති ටිකක් තියෙනවා නම් රෙකෝඩින් එකෙන් අපි පොඩ්ඩක් හදාගමු. එහෙම නේද සජිතා මිස්? නැත්තම් මොකද සිග්නල් එකත් එක්ක තමයි අපිට ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ සුකුන් මේ මට නම් ඇත්තටම ෆුල් ක්ලියර් එනවා. ඒ හින්දා ඔව් මේ රෙකෝඩින්ග්ස් හරිය විදිහටම එයි රෙකෝඩින් වෙනවා නේද? අපි ඔව් එහෙමනොත් රෙකෝඩින් හොඳටම එක ක්ලියර්. දෙමු. ඔව් මං හිතන්නේ ඔව් මිස්ලගේ සමහර අයත්ගේ මොන හරි මේ ස්ටේබල් නැතුව ඇති ඒකයි සුකුන්. රෙකෝඩින් එක ඒක හරියටම තමයිනේ. එයි. ඔව් ඔව්. රයිට් මොන හරි එහෙම ගැටලුව තිබුණොත් අපිට පොඩි මැසේජ් එකක් දාන්න කියමු. රයිට් අපි එහෙනම් ඊළඟ එකට යමු. ඔය තියෙන්නේ www කියන concept එකේ ඉතිහාසය ගැන. World Wide Web අපි ඔක කියනවා ලෝක ව්‍යාප්ත ජාලය කියලා සිංහලෙන්. නමුත් ඔක හුඟක් වෙලාවට අපිට දැන් එරන්දස පැහැදිලිව කියලා තිබුණා exam එකේදී ඉංග්‍රීසි terms තියෙනවා නම් ඒක ඉංග්‍රීසි වලින්ම ලියන්න සිංහලෙන් අවශ්‍ය නැහැ කියලා ඒක ගැටලුවක් නැහැ කියලා. හරි. අර ඉස්සෙල්ලා පින්තූරේ හිටපු සර් ටිම් බර්නර්ස් ලී 1989 දී තමයි www concept එක මේ අපි සිවිලියන්ස්ලාට ඒ කියන්නේ අපි සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න කියලා ලබා දෙන්නේ. ඒගොල්ලන්ගේ තිබුණ ප්‍රොජෙක්ට්ස් එක ඒක පෞද්ගලිකව පාවිච්චි කරපු එක මේගොල්ලෝ කල්පනා කරනවා මේ සමාජ මාධ්‍ය වලට සමාජ ජාලාවලට ඊළඟට මාර්ගගත අධ්‍යාපන කටයුතු සහ සාමාන්‍යයෙන් අපේ මේ දෛනික දේවල් වලට day to day life අපි කියන්නේ day to day activities කියනවා. ඊළඟට විශේෂයෙන් ඔබ දන්නවා මේ දවස්වල e-commerce දැන් දැනට වුණත් අපි කතා කරන පාර සපයන්නේ ඔය කියන www එක. මේක ඔබ දකිනවා ඔබේ වෙබ් බ්‍රවුසර් එකේ කියන්නේ Chrome එකේ හරි Firefox වෙන්න පුළුවන් අපි ඉස්සරහට කතා කරනවා මේක. මේකෙදී ඔබ දකිනවා අපි වෙබ්සයිට් එකකට යනකොට මුලින්ම හුඟක් වෙලාවට කරන්නේ www. කියලා තමයි ඇඩ්‍රස් එක තියන්නේ. ඔන්න ඔය කතාවට කියනවා URL එකක් කියලා. URL එකක්. එතකොට හරියටම වෙබ්සයිට් එක දන්නවනම් ඔබට පුළුවන් ගැටලුවක් නැතුව www. වෙබ්සයිට් එකේ නම .control එක දාලා වෙබ්සයිට් එක ඇතුළට යන්න. එහෙම නැති වුණොත් ඔබට අනිවාර්යෙන් සිද්ධ වෙනවා සර්ච් බාර් එක පාවිච්චි කරන්න. අපි මේක ගැන වෙබ් බ්‍රවුසර්ස් වලදී කතා කරමු අද දවසේම. හරි. ඊළඟට තියෙන්නේ අන්තර්ජාලයේ තියෙන එක සේවාවක් වන විද්‍යුත් තැපෑල ඊමේල් එක ගැන. විස්තරයක් මම මේකේ ලොකු විස්තරයක් තියෙනවා මම මේක කෙටියෙන් විස්තර කරන්නම්. මෙතන ඔබට වැදගත් වෙන අපිට මම හිතන්නේ විභාගයේදී වැදගත් වෙන කොටස් කිහිපයක් මම ඔබට highlight කරන්නම්. මෙන්න මෙතන තියෙනවා SMTP කියලා. Simple Mail Transfer Protocol. අපිට තාක්ෂණික වශයෙන් ඊමේල් එකක් එක ස්ථානයක ඉඳලා තව තැනකට යවද්දී මෙන්න මේ ප්‍රොටෝකෝල් එක වැදගත් වෙනවා. ඊමේල් සඳහා සාමාන්‍යයෙන් ඔය අපි O level paper එකක උනත් ප්‍රශ්න අහන්නේ ඊමේල් විද්‍යුත් තැපෑල හුවමාරුව සඳහා අවශ්‍ය කරන නියමාවලිය කුමක්ද කියලා. මේක ගැන අපි අනිවාර්යෙන් දැනුවත් වෙන්න ඕනේ. හේතුව අපේ දැන් අපි Gmail වගේ එකක් පාවිච්චි කරද්දී නම් අපිට මෙන්න මේ SMTP වල මුකුත් settings හදන්න දෙයක් නැහැ. ඒවා ස්වයංක්‍රීයව හදලම තියෙන නිසා. නමුත් අපි අපේම පරිගණකය අපි ඊමේල් එක ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන විදිහේ ක්‍රමවේදයක් යනවා නම් විශේෂ මෘදුකාංග හරහා එතකොට ඔය SMTP Simple Mail Transfer Protocol කියන නියමාවලිය අපි settings ටික හරියට හදාගන්න අවශ්‍යයි. මම මේක චුට්ටක් දීර්ඝව කිව්වේ මේ විදිහට ඔබට මේක වැදගත් වෙයි කියලා. නමුත් කෙටියෙන් මතක තියාගමු අපි ඊමේල් සඳහා විශේෂයෙන් අවශ්‍ය වන නියමාවලිය. ඊමේල් සඳහා විශේෂයෙන් අවශ්‍ය වන නියමාවලිය වන්නේ SMTP. SMTP තියෙනවා මොන ඊමේල් එක මොන අවුරුද්දද කවුද යවුවේ කියලා 1971 සාමාන්‍ය මේල් එකක අපි භෞතිකව යවන්න තැපැල් සේවාවක සහ විද්‍යුත් තැපෑලේ වෙනස්කම් රසක් තියෙනවා. ඔබ මේ ඊමේල් දැනටම පාවිච්චි කරනවා. අපි සියලු දෙනාට දැනගන්න ඕන නිසා කෙටියෙන් කියමු සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය තැපෑල පාවිච්චි කරද්දී අපි මේ කඩදාසියක ලියලා ඒක envelope එකක දාලා මුද්‍රයක් ගහලා යවන්නේ. එතකොට address එකක් අපි පැහැදිලිව ලියනවා. ආපසු address එකක් ලියනවා. ඒතර මේක
සාමාන්‍යයෙන් ගිහින් දෙනවා පෝස්ට්මන්. නමුත් ඊමේල් එකකදී වෙන්නේ ඇත්තටම ඊමේල් සේවාව සපයන සේවාදායක පරිගණකයක්. මේක විශාල ප්‍රමාණයේ පරිගණකයක්. මේ හරහා තමයි අපිට සේවාව ලැබෙන්නේ. අපි ඔය මතක තියාගන්න ඕනේ අනිත් කරුණ තමයි ඊමේල් ඇඩ්‍රස් එකක් හරියටම හඳුනා ගන්න නම් මේ ඊමේල් ඇඩ්‍රස් එකේ මැද හරිය කොහේ හරි තැනක ඇට් සිම්බල් එක තියෙන්න ඕනේ. ඔබ දන්නවා අර ඒ අකුරක් රවුම් කරලා තියෙන සිම්බල් එක ඇට් සිම්බල් එක. මේක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඇට් සිම්බල් එකක් තියෙනවා කියන්නේ මේක අනිවාර්යයෙන්ම ඊමේල් ඇඩ්‍රස් එකක්. එතකොට අපිට තමන්ගේ නමට ඉලක්කම් දාලා සමහරව පාවිච්චි කරනවා. විශේෂයෙන් මෙහෙම කියන්නම් ඊමේල් ඇඩ්‍රස් එකක් නිර්මාණය කරද්දී ඇත්තටම ඉලක්කම් නැති වෙන තරමට සහ පැහැදිලි වෙන තරමට ඒකේ කාර්යක්ෂමතාවය කියන්නේ ඒක හඳුනා ගැනීම පහසු වෙනවා. එතකොට ඊමේල් ඇඩ්‍රස් එකක් අපි කෙනෙක්ට දෙනකොට වුණත් කිසිම ගැටලුවක් නැතුව අපිට ඒක දීලා ඊමේල් එක යවන්න කියලා රික්වෙස්ට් එකක් කියන්න පුළුවන්. කලින් පේපර් එකක 2022 හෝ 23 පේපර් එකක ප්‍රශ්නයක් තිබුණා. ඔබ දකින්න ඇති පළවෙනි ප්‍රශ්නේ ලියන ප්‍රශ්නයක් තිබුණා. විද්‍යුත් තැපෑල කොහොමද අධ්‍යාපනය සඳහා මේ ඉගෙනුම් කටයුතු සඳහා පාවිච්චි කරන්නේ කියලා. එන්නේ ඒ නිසා මෙන්න මේ කොටස දාලා තියෙන්නේ. එකක් තියෙනවා personalized learning. අපි පෞද්ගලීකරණය අපි Tamanට ආවේනික වූ ක්‍රමවේදයකට ඉගෙන ගැනීමේදී මේක වැදගත් වෙනවා. කොහොමද වැදගත් වෙන්නේ? ඔබ දන්නවා ඊමේල් එකකින් අපිට පුළුවන් attachment එකක් යවන්න. මොකද අපි සාමාන්‍යයෙන් PDF එකක් පෝර්ටබල් එහෙම නැත්නම් ෆොටෝ එකක් ඔය කියන සම්පත් එහා මෙහා ගෙන යන්න අපිට ඇත්තටම ඊමේල් වලින් ලොකු උදව්වක් දෙනවා. ඔතනදී තියෙන හොඳ පැත්ත තමයි අපිට කිසි කරදරයක් නැතුව ඊමේල් එක යවන්න පුළුවන්. අදාළ ස්ටුඩන්ට්ගේ අදාළ ශිෂ්‍යයාගේ ඊමේල් ඇඩ්‍රස් එක අපි දන්නවනම් අපිට පුළුවන් ඒකට ඇටැච්මන්ට් එකක් විදිහට අපි අර කියන සම්පත් ටික එල්ලලා යවන්න. නමුත් මේකේ තියෙන ගැටලුව තමයි සාමාන්‍යයෙන් ඔබ දැකලා ඇති මෙගාබයිට් 25කට වඩා මේ ඊමේල් එකක ඇටැච්මන්ට් එකක් යවන්න බෑ. එහෙම දාන්න දෙන්නේ නැහැ. Google දැන් Gmail වගේ ගත්තොත් MB 25ට වැඩි වෙච්ච ගමන් එයා කියනවා මේක Google Drive එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක විතරක් ෂෙයා කරන්න ඒක ලේසි කියලා. ඇත්තටම මේක ලේසි. අපි cloud වලදී කතා කරනවා cloud storage අපි අර වලාකුළු පරිගණනය සහ වලාකුළු දත්ත ගබඩා ගැන කතා කරද්දි මේක කියලා දෙන්නම් ඔබට. අපි දත්ත ඊමේල් හරහා යවනවා නම් හොඳට මතක තියාගන්න උපරිම ප්‍රමාණය වෙන්නේ මෙගාබයිට් 25. ඊළඟට ඊමේල් අපේ ඊළඟ පේපර් එකේ ප්‍රශ්නේ තිබුණා ඊමේල් එකක සහ ඉලෙක්ට්‍රොනික ෆෝරම් එකක. ඒ කියන්නේ අපි WhatsApp group එකක වගේ වෙනස්කම මොකක්ද කියලා. මෙන්න මේ වචනේ ඔබ දකින්න ඇති. asynchronous කියන වචනේ දකින්න ඇති. අසමමිතික කියන වචනේ. ඊමේල් එකක් අපි කෙනෙක්ට යවුවොත් ඒක ෂණිකව ඊමේල් එක යන්නේ නැහැ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් තප්පර 2ක 3ක පරක්කුවක් තියෙනවා. අපි ඊමේල් එකක් බලද්දිත් ওই වැඩේ වෙනවා. ඊළඟට අපි chat එකක් කරනවා වගේ අර instant message එකක් විදිහට නෙමෙයි මේ ඊමේල් එක පාවිච්චි වෙන්නේ. ඊමේල් එක අපි එයාට යවුවට පස්සේ එයාගේ inbox එකේ මේක open වෙනවා. ඊළඟට අපි කරන්නේ එතන reply button එක click කරලා නැවත එව්ව කෙනාට ප්‍රති ඊමේල් එකක් යවනවා. ওই විදිහ තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒකයි මේකට විශේෂයෙන්ම asynchronous discussion කියලා කියන්නේ. හරි. මෙන්න මේ ෆොටෝ ටික ඔබ මේ රූප ටික දැක්කොත් අඳුනගනි. ඔතන තියෙනවා ඔබට හුරු ඒවා සහ නුහුරු ඒවා කීපයක්. බලන්න පළවෙනි එකේ තියෙනවා Gmail. Google සමාගම විසින් අපිට නොමිලේ ලබා දීපු සේවාවක් තමයි වෙන්නේ. අපිට ලිමිට් එකක් දීලා තියෙනවා GB 15ක් දක්වා. Google සමාගමේ Gmail කියන සේවාව සඳහා ඒගොල්ලෝ උපරිම අපිට දීලා තියෙන ඉඩ ප්‍රමාණය, ඉඩ ශක්‍යතාවය තමයි GB 15. එතකොට ඊට එහා කැපැසිටි එකක් අපිට අවශ්‍ය නම් අපි Google එකට ගෙවීමක් කරලා ඒක මිලදී ගන්න පුළුවන්. එතකොට මොකද්ද මේ GB 15 කතාවේ තේරුම? මෙහෙම හිතන්නකෝ. දැන් අපි ඉස්සෙල්ලා මෙන්න මෙතනදී කිව්වා රිසෝස් ෂෙයාරින් කරනවා කියලා. ඒ කියන්නේ ડોකියුමන්ට් එකක්, මල්ටිමීඩියා මොනවා හරි සින්දුවක්, වීඩියෝ ක්ලිප් එකක් වගේ දෙයක්. MB 25ට අඩු ඒවා අපි ඊමේල් වලට ඇටච් කරලා යවනවා. එතකොට ඔබ නිකන් උදාහරණයකට හිතන්නකෝ ඔබ මට ඊමේල් එකක් යවනවා කියලා වීඩියෝ ක්ලිප් එකක් ඇටච් කරලා. එතකොට ඒ මට ඇටච් කරලා එවන ඊමේල් එකේ කැපැසිටි එක තමයි ඔය ගණනය කරන්නේ. අපි හිතමු දල වශයෙන් MB 25ක ෆයිල් එකක්ම මට එවුවා කියලා. එතකොට
MB 25 වැඩි කරලා බලන්න ඕනේ GB කීයක්ද බවට පත් වෙනවද කියලා. අපි දල වශයෙන් GB එකක් කියන්නේ MB 1000ක් කියලා සැලකුවොතින් ඔබ MB 25 ගානේ 100ක් කියන්නේ GB 2.5ක්. එතකොට හදලා බලමු අපි ගාන ඔය විදිහට GB 15ක් පිරෙන්න කොච්චරක් අපිට ඊමේල් යවන්න පුළුවන්ද කියලා. ඔන්න ඕක තමයි සරලවම වෙන්නේ. ඔබ එවන සහ ඔබට එන හැම ඊමේල් එකක් වෙනුවෙන්ම මේ සඳහා ඉඩක් වැය වෙනවා. ඒ සම්පූර්ණ ඉඩ එකතුව GB 15ක් වෙච්ච ගමන් ඔබට Google එකකින් මේල් එකක් තව අලුත් එකක් එවනවා ලස්සනට. මෙන්න මේකට සල්ලි ගෙවලා වැඩි කරගන්න නැත්නම් මේ ඕන නැති තියෙන ෆයිල්ස් ඩිලීට් කරලා ඉඩ හදාගන්න කියලා. එතකොට මේකට අපි ලේසි වැඩක් කරනවා හුඟක් වෙලාවට ෆෝවර්ඩ් කරනවා කියන්නේ අපි උදාහරණයකට හිතමු supansulakshana@gmail.com කියලා ඊමේල් ඇඩ්‍රස් එකක් මගේ තිබුණා නම් එතකොට අපේ දැන් GB 15 මේක ඉවර වුණාට පස්සේ මම මොකද කරන්නේ ලේසියට supansulakshana2@gmail.com වගේ ඊමේල් එකක් ළඟින් යන එකක් හදලා අපිට පුළුවන් අර ඊමේල් පළවෙනි ඉඳලා දෙවෙනි ඊමේල් ඇඩ්‍රස් එකට ඔබේ කලින් ඊමේල් ඇඩ්‍රස් එකට එන හැම මේල් එකක් තවදුරටත් ඒකේ ඉන්බොක්ස් එකේ පෙන්වන්නේ නැහැ අලුත් සබඩ අවශ්‍ය වෙයි කියලා. හරි. ඊළඟට තියෙනවා Outlook. ඔබට හුරු පුරුදු වචනයක් මෙතන තියෙනවා Microsoft සමාගම. ඔබ බහුතරයක් අය ලැප්ටොප් හරි පරිගණක හරි පාවිච්චි කරනවා නම් Windows කියලා අහලා ඇති Windows කියන මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරනවා. ඔය Windows කියන මෙහෙයුම් පද්ධතිය දීපු සමාගමම තමයි ඔබට මේ Outlook කියන සේවාව ලබා දෙන්නේ. ඒකත් නොමිලේ කියලා කිව්වට අර කිව්ව විදිහේ සාමාන්‍යයෙන් ලිමිටේෂන් එකක් එක්ක තමයි දෙන්නේ සියලුම විදිහට. එතකොට මේ Outlook සේවාවෙදී ඔබට ඊමේල් එක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් මෙහෙම මතක් කරමු. අපි සාමාන්‍යයෙන් දන්නවා Gmail වලදී Gmail address එකක් අඳුන ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඔය කියන @සංකේතයට පස්සේ gmail.com කියලා තියෙනවා. com එක නැත්නම් Gmail කියලා අනිවාර්යයෙන්ම තියෙනවා සඳහන් වෙනවා. එතකොට ඒක අපි දන්නවා Gmail address එකක් කියලා. Outlook වලදී විශේෂයෙන්ම අපි දකිනවා Hotmail එහෙම නැත්නම් Outlook Microsoft ඔය වගේ විශේෂ වචන ටිකක් පාවිච්චි වෙනවා @ එකට පස්සේ. හරි. ඊළඟට අපි යමු Yahoo Mail කියන එකට. Yahoo සමාගමෙන් තමයි මෙන්න මේ ඊමේල් එක ලබා දෙන්නේ. අතරම අපිට ගොඩක් වෙලාවට Gmail එක පුරුදු වුණාට අපි දන්නවා ගොඩක් වෙලාවට මිනිස්සු Yahoo email තවමත් පාවිච්චි කරනවා. එතකොට Yahoo email එකක හඳුනා ගැනීම වෙන්නේ @සංකේතයට පස්සේ yahoo.com yahoo.co ඔය වගේ විශේෂ වචනත් එක්ක තමයි පාවිච්චි වෙන්නේ. හරි. ඊළඟට මම මෙන්න මේ පස්වෙනි එකට පොඩ්ඩක් පනින්නම් iPhones පාවිච්චි කරන අය මෙතන ඉන්නවා. ඒගොල්ලන් නම් දන්නවා මේ iCloud Mail කියන එක Apple සමාගමෙන් ඒගොල්ලන්ට දීලා තියෙන iPhone වලට දීලා තියෙන iCloud Mail සේවාව, email සේවාව. එතකොට ඔය තුන ගැන ඔබට මෙන්න මේ කිව්ව හතර ගැන ගැටලුවක් නැහැ. පොදුවේ අපි පාවිච්චි කරන email සේවා. මීට අමතරව ලෝකයේ ඇත්තටම මේ Zoho Mail, Fast Mail, Mailchimp සහ Proton Mail මෙන්න මේ කියන email පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අර වගේම අපිට space limitation එකක් දීලා තියෙන්නේ. එහෙම දීලා අපිට නමුත් ඊමේල් එක ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ශ්‍රී ලාංකික අපිට පාවිච්චි කරන්න පුළුවන් තවත් ඊමේල් එකක් තියෙනවා ලංකාවේ ඔබ දන්නවා. SLT ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් ලබා දෙනවා. SLT net කියලා ඩොමේන් එක අවසාන කොටසත් එක්ක ඊමේල් එකක් ඔබට ඒ සඳහා ගෙවීමක් කරලා මට මතක විදිහට රුපියල් 300ක් හෝ 400ක් ගෙවන්න ඕනේ දවස්වල. ඒක ඔබට වෙනමම ඉල්ල ගන්න පුළුවන්. නමුත් මම යෝජනා කරනවා ඔබට Gmail සහ Yahoo වගේ එකකට යමු කියලා. හරි. මේක ගැනත් ගැටලුවක් නැතුව ඇති කියලා මම හිතනවා. ඊළඟට තියෙනවා WhatsApp group සහ electronic forums. මෙන්න මේ ප්‍රශ්නය අහලා තිබුණා අපේ පේපර් එකක. මේ electronic forum කියන එක අපි කීප දෙනෙක්ට නම් ගැටලුවක් නැතුව ඇති. නමුත් බහුතරයක් දෙනෙක්ට ගැටලුවක් ඇති නිසා මම මේකේ දෙකම චුට්ටක් විස්තර කරන්න. මෙහෙම. WhatsApp එකේදී ඔබ දන්නවා අපි දැනටමත් group chats කරනවා. එතකොට message එක දාන කෙනාගේ message එක තමයි යටිම පහළින්ම පෙන්වන්නේ. මෙතන මෙන්න මේ පෙන්වලා තියෙන විදිහට. එතකොට ඔය message එක හැමෝටම බලන්න පුළුවන්. instant messaging. ඒ වෙලාවේ දෙන්නෙන් දෙයක් quickly අපිට මේ message එක කියවලා මේකට reply කරන්න පුළුවන්. නමුත් electronic forum එකක් මීට වඩා චුට්ටක් වෙනස්. ඒ කියන්නේ වේගය වැඩි නම් කියන්න electronic forum එකක් කියන එක මීට වඩා ටිකක් වෙනස්. මේකෙත් ඔබට පේනවා ඇති
අර ඇසින්ක්‍රොනස් කියන වචනේ තියෙනවා. ඇසින්ක්‍රොනස් කිව්ව වචනේ තියෙනවා. ඒ කියන්නේ අසමමිතික කියන වචනේ තියෙනවා. මේකෙදි වෙන්නේ අපි ඊමේල් එකක් යවන විදිහේම පිළිවෙලකට තමයි වැඩේ වෙන්නේ. නමුත් මේක chat එකක්. මේක chat එකක්. ඔබට පුළුවන් කෙනෙක් දාපු මැසේජ් එකකට රිප්ලයි එකක් ගිහිල්ලා එතන ටයිප් කරන්න. මේ දැන් මේ තියෙන්නේ එහෙම ටයිප් කරපු මැසේජස් කීපයක්. නමුත් මේකෙදි අර WhatsApp එකේ වෙනවා වගේ මැසේජ් එක ටයිප් කරපු ගමන් එයාට මේ මැසේජ් එක එන්නේ නැහැ. අදාළ පුද්ගලයා මෙන්න මේ ඉලෙක්ට්‍රොනික ෆෝරම් එක ඇතුළට ගිහිල්ලාම බලන්න ඕනේ. හොඳම උදාහරණය ඔබ දන්නවා Facebook එක. Facebook එකේ ඔබ පෝස්ට් එකක් දැම්මම මේකට කමෙන්ට්ස් කරනවා කීප දෙනෙක්. ගොඩක් අය කමෙන්ට්ස් කරනවා. නමුත් ඒ කමෙන්ට් එක දැන් ඔබට නොටිෆිකේෂන් කමෙන්ට් එකේ තියෙන සියලු දේවල් ටික බලන්න පුළුවන්. අන්න ඒ වගේ සින්ක්‍රොනස් මෙතඩ් එකක් තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රොනික ෆෝරම් එක කියන්නේ. එතකොට මේ දෙක යොදාගන්නේ කොහොමද අපි අධ්‍යාපන කටයුතු විදිහට වලට කියලා කියන්නේ WhatsApp වලින් නම් ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි සියලු දේවල් WhatsApp හරහා යවනවා. ෆොටෝස්, වීඩියෝස්, PDF වගේ දේවල්. ඊළඟට මේ ඉලෙක්ට්‍රොනික ෆෝරම් එකකින් අධ්‍යාපනයේ තියෙන වැදගත්කම තමයි අපිට පුළුවන් දරුවන්ට ළමයින්ට අපි ඉලෙක්ට්‍රොනික ෆෝරම් එකක් නිර්මාණය කරලා මාතෘකාවක් දීලා ඒගොල්ලන්ට මේක සාකච්ඡා කරන්න කියලා. අර කණ්ඩායම් ක්‍රම සහ ව්‍යාපෘති ක්‍රමවලදී ඔබ ඉගෙන ගන්න කට්ටිය සාකච්ඡා කරලා වැඩ කරනවා. ওই විදිහට මේගොල්ලන්ට ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් අංකිත ප්ලැට්ෆෝම් වේදිකාවක් ලබා දෙන්න පුළුවන් මාතෘකාවක් ලබා දීලා මේක ගැන සාකච්ඡා කරන්න කියලා. අපි පාවිච්චි කරන කෝස් වෙබ් එකෙත් මෙන්න මේ ඔප්ෂන් එක තියෙනවා ඔබ දැකලා ඇති. අපිට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒක ගිහිල්ලා අහන්න පුළුවන්. එතකොට ඊට අදාළ ලෙක්චරර් අපි ඉන්න කෙනෙක් ඒකට අපිට පිළිතුරක් දානවා. අපි ආපහු ඒකට ගිහිල්ලා නැවත පිළිතුරට රිප්ලයි එකක් දාන්න පුළුවන්. සරලවම ඕෆ්ලයින් chat එකක් වෙනවා වගේ වැඩක් වෙන්නේ. හරි. ඉන්ස්ටන්ට් මෙසේජින් ඇප්ස් ටිකක් ගැන කියලා දෙන්නත් හිතුවා. මේකේ පළවෙනි දෙක ගැන නම් ඔබ දන්නවා. අපි අර ඉන්ස්ටන්ට් මෙසේජින් කියන්නේ වේගවත් ක්ෂණික පණිවිඩ කියලා කියන්නේ ක්ෂණික පණිවිඩ ගැන කතා කරද්දී WhatsApp සහ Telegram කියන එක ඔබ දන්නවා. ඔබට ඒකේ අත්දැකීම තියෙනවා. ඊළඟට Discord සහ Slack මෙන්න මේකත් පාවිච්චි කරන විශේෂ මෘදුකාංග දෙකක් මේකේ තියෙනවා බලන්න ගේමර්ස් කියලා. ඔය ගේම් සෙල්ලම් කරන අය එහෙම පාවිච්චි කරන විශේෂ මෘදුකාංගයක් මේක. ඊළඟට Slack එක අපි අතර ලොකු ප්‍රසිද්ධියක් නැහැ. හේතුව අපි අන්තර්ජාල අපි කියන data packages කියලා මේකෙදි ඔය අපිට සීමා පනවලා තියෙන නිසා තමයි අපි මේ WhatsApp, IMO, ඊළඟට Viber, Telegram වගේ දේවල් වලට පුරුදු වෙලා ඉන්නේ. ඊළඟට තියෙනවා අපි මේකට online teaching tools කියලා කියනවට වැඩිය මම හිතන්නේ අපිට කියලා දුන්න වචනයක් තියෙනවා මේකෙදී emergency teaching platforms කියලා. හෝ එහෙම නැත්නම් අපිට පුරුදු online teaching platform. මෙතනදී අපි කරන tool මේ වෙලාවේ මේ පාවිච්චි කරන application එක කුන්ස මම සමාවෙන්න ඒ ටික ආයි ඔව්. චුට්ටක් කියන්නව ගොඩක්ම පැහැදිලි වුණේ කොයි ටිකද සජි? ඔන්ලයින් ටීචින් මේ ලර්නින් ප්ලැට්ෆෝම් ආයි මුලින් ඉඳන් ඒක පොඩ්ඩක් හරි. අපි ඒක පටන් ගන්නවා. අපිට විනාඩි 2යි තියෙන්නේ නේද සෙෂන් එක ඉවර වෙන්න? නෑ සර් 6ක් තියෙනවා. ඔයා එක් කියන්න පුළුවන්. 6ක් තියෙනවද? ඔව් 6ක්. හරි. ඔව්. එතකොට මෙහෙමයි වැඩේ. අපි මේ ස්ලයිඩ් එකෙන් කතා කරනවා Zoom ඊළඟට Microsoft Teams සහ Google Meet. අපි පොදුවේ මේකට කියන්නේ online teaching platform එකක් කියලා. නමුත් මේක ඇත්තටම වෙන්න ඕනේ online teaching platform නෙමෙයි. මේක කියනවා emergency teaching platform එකක් කියලා. අපි PGD අපි lectures දෙනකොටත් කතා කරා මේ වචනේ. එතකොට නමුත් පොදුවේ මේකට වචන දෙකම පාවිච්චි කරන නිසා අපි මෙහෙම යමු. Zoom එක තමයි අපි මේ වෙලාවේ පාවිච්චි කරන්නේ. එතකොට Zoom එකේ versions ගොඩාක් තියෙනවා. අපිට මේ මෘදුකාංගය නොමිලේ භාගත කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ වෙලාවේ අපි මේ පාවිච්චි කරන Zoom application එකේ Zoom software එකේ විනාඩි 40ක සීමාවක් තමයි දෙන්නේ. මේක ගැන ප්‍රශ්නයක් අහලා තිබුණා අපේ ICT paper එකේ. ඒකයි මේක විශේෂයෙන් මතක් කරන්නේ. එතකොට ඔබ දන්නවා participants ලා 100යි මේ free version එකට දෙන්නේ. කියන්නේ 100 දෙනෙක්ට වඩා මේකට සම්බන්ධ වෙන්න බෑ. විනාඩි 40යි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඔබට මේකට ගෙවීමක් කරලා Zoom ආයතනයට ගෙවීමක් කරලා ඔබට අවශ්‍ය පරිදි එහෙම ඒ කියන්නේ
වෙලාව ගැටලුවක් නැහැ. වෙලාව ඉදිරියට තව සම්බන්ධ වෙන්න කන්ටිනියු කරගන්න පුළුවන්. විනාඩි 40න් කට් වෙන්නේ නැති වෙන්න. සහ පාටිසිපන්ට්ස්ලා පැකේජස් විදිහට 200 300 අපිට 500 1000 වගේ වුණත් ගැටලුවක් නැහැ. අරගන්න පුළුවන්. මේ Zoom එකේ තියෙන වාසිය තමයි දැන් මම මේ කරනවා වගේ ස්ලයිඩ් එකක් ෂෙයා කරලා මමත් වීඩියෝ කෝන් කරලා මයික් එක අරගෙන අපිට ඉන්ටරැක්ටිව් ලර්නින් කරන්න පුළුවන්. වීඩියෝ කන්ෆරන්සින් විදිහට. අපි කියන්නේ ඔබත් මමත් අපි දෙගොල්ලෝ සජීවීව ඉන්නවා. ඔබට මතක ඇති පේපර් එකේ ප්‍රශ්නයක් තිබුණාට අර දෙගොල්ලම සජීවී වෙන ක්‍රමවේදයක් තියෙනවා සහ සජීවීව ඔබත් අපි සියලු දෙනා මේ වෙලාවේ සජීවීව සම්බන්ධ වෙනවා. මම ඔබට මේ දෙක කියලා දෙනකොට ඔබට පුළුවන් මගෙන් මේ වෙලාවෙම ශනිකව ප්‍රශ්න අහන්න. එතකොට අපි දෙගොල්ලොම අර ෆිසිකල් විදියට අපි භෞතිකව ලෙක්චර් එකක් කරනවා වගේ අපි නමුත් ඇත්තටම හමු වෙන්නේ නැහැ. මේක මාර්ගගතව තමයි සම්බන්ධ වීම වෙන්නේ. ඊළඟට මේකේ white board එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. තව තියෙන අනිකුත් tools පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකේ ඔබට පේනවා ඇති මෙන්න මේ වම් පැත්තේ කෙළවරේ පෑනක් තියෙනවා. ඒතර මේක ක්ලික් කරලා ඔබට පුළුවන් මෙන්න මේ ලෙක්චර් එක උඩම මොනවා හරි මාක් එකක් දාන්න ලියන්න කරන්න උනත් ගැටලුවක් නැහැ. ඔබ දන්නවා ක්ලාසස් වලදී මේ වැඩේ කරනවා. ඊළඟට Zoom මෘදුකාංගයට තියෙන විකල්පයක් තමයි Microsoft සමාගමෙන් ලබා දීලා තියෙන Teams. Office 365 යටතේ තියෙන Teams කියන මෘදුකාංගය. මේකේ විශේෂත්වය වෙනවා ඒකේ අහලා තිබුණා